හෙලෝ කමල්ලා යමුද මගෙත් එක්ක ගමනක්. ඔයාලා දැනටමත් දන්න අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන බොහොම සුන්දර නගරයක් වෙච්ච කොත්මලේ නගරයට. ඉතින් උදෙන්ම ලකලැහැස්ති වෙලා අම්මත් එක්ක කුටුවර ගිහිල්ලා කොත්මලේ බස් එක අරගෙන අපි දැන් මේ පිටත් වෙලා ගමනේ භාගයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ ගිය ගමනේ තිබ්බ ලස්සන සුන්දරත්වය ඔයාලා එක්ක වීඩියෝ ක්ලිප්ස් කිහිපයකින් බෙදා ගන්න. දැන් අපි මේ පහු කරන්න යන තැන හැමෝම දැක්ක ගමන් අඳුර ගන්න තැන. කඩු ගන්නවා. හරිම ලස්සනයි, හරිම සෞම්‍යයි. හිතට පුදුම සනසීමක් දැනෙනවා මේ ප්‍රදේශයේ යද්දි. ඉතින් ගමන කොච්චර දිග වුණත් මේ වගේ ලස්සන තැනකින් යනවා නම් අපේ මේ ගමේ වේසමාසියක් දැනෙන්නේ නැහැ. ඉතින් කියන්න ඕන විශේෂම කාරණයක් තියෙනවා. මම මේ ගමන යන්නේ 2025 කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිත්වයකට කලින් තමයි මේ ගමන යන්නේ. මම දන්නේ නැහැ මේ තත්ත්වය දැන් කොහොමද කියලා. ඒ කියන්නේ දිත්වා සුලිකුණාටුන් පස්සේ මේ තත්ත්වය මම දන්නේ නැහැ. කොහොම නමුත් ලස්සන ප්‍රදේශයක්. හරිම හිතට සැහැල්ලුවක් දැනෙනවා මෙතනින් යද්දි. නවත්තලා බලන්න තිබ්බනම් හොඳයි. බස් එකේ ගිය නිසා ඉතින් ඒ chance එක මිස් වුණා. කියන්න ඕනේ ළමයි මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් මොකද පොඩි එම්බේසාවක් එක්ක තමයි මම මේක කරන්නේ. ඉතින් ඔයාලට මේක අවස්ථාවයකට පත් වුණා නම් සමා වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගමනේ භාගයක් දුර මේ වගේ බස් එකකින් ගියාට පස්සේ අපේ ලොකු අම්මලාව මාවයි අම්මවයි ගන්න. ඉතින් ගමනේ ඉතුරු භාගෙ ගියේ එයාලා එක්ක. දැන් මම ඔයාලට පෙන්නන්න යනවා ලංකාවේ විශේෂ පාලමක්. මේකට කියන්නේ මෝඩයාගේ පාලම කියලා. මේකට හේතුව තමයි මේක හදපු ඉංජිනේරුවට වැරදීමකින් තමයි මේ පාලම උඩ යට මාරු කරලා හදලා තියෙන්නේ. දැන් මෙයාලට පේන්නේ කොත්මලේ ඩෑම් එක. මේ ප්‍රදේශයේ මෙතන නම් ඇත්තටම ගියොත් අමතක වෙන්නේ නැහැ. මොකද මේක බලලා අපි ආයි වාහනේට නගින්දි කුඩල්ලෝ 10ක් 12ක් විතර කගුලේ එල්ලීලා හිටියා. ඒ නිසා මේ තැනට යද්දී පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. මෙන්න මෙතනත් මානට ලස්සන තැනක්. ළමයි මේක වචනින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකෙන් පේනවාද කොච්චර ලස්සනද කියලා. පුදුම ලස්සනයි. ඉතින් මෙතනම රොටි කඩයක් තිබ්බා. මේ සීතලත් එක්ක රොටියක් කාලා ප්ලේට් එකක් බොද්දින ෆීලිං එක ඔයාලට කියන්න ඕනේ නැහැ. මෙන්න මේ ඇන්ටිගෙන් අපි රොටි අරගෙන මෙතන චූටි බව්වෝ දෙන්නෙක් හිටියා. එයාලා රොටි කන්න ආසයි. ඉතින් එයාලට රොටි දාලා අපි ගමන ගියා. දැන් ඉතින් ගමන ගිහිල්ලා මේ ක්ලිප් එකකින් පෙන්නන්නේ අපි ආයි ගෙදර එනවා. ගියාට පස්සේ සිද්ධ වෙච්ච දේවල් වල වීඩියෝ ක්ලිප් එකේ ඉතුරුත් වෙන්නේ නැහැ. ඉතින් එනමග අපිට දියලි ගොඩක් හම්බුණා මේ ඒවලි එකක්. මට මතක හැටියට මේක සෙන්ට් ක්ලියාස්. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් bye bye.